ලෝක ඉතිහාසය දිහා ආපසු හැරිලා බැලුවහම පේන්න තියෙන දෙයක් තමයි දේශසීමා සහිත ඒ කියන්නේ දූපත් නොවන රටවල් අතර ඉතිහාසය තුළ ඇති වුණ ආක්‍රමණ සංක්‍රමණ වාගේ දේවල් හින්දා මේ රටවල් අතර දැනුම හුවමාරු වීම සංස්කෘතින් මුසු වීම වාගේම භාෂාවන් මුසු වී ඒවා දියුණු වීම වඩා දියුණු තත්ත්වයකට පත් වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට මහා ඇලෙක්සැන්ඩර් යුරෝපය සහ ආසියාවේ සිදු කළ ආක්‍රමණ හින්දා ග්‍රීකයින් සතුව තිබුණ ගණිතමය සොයා ගැනීම් ලොව පුරා ව්‍යාප්ත වුණා. විශේෂයෙන්ම ග්‍රීක දාර්ශනිකගේ දාර්ශනික අදහස් ලොව පුරා ව්‍යාප්ත වුණා. ඒ විතරක් නෙමෙයි ලෝකයේ ගමන් මඟ වෙනස් කරන්න ඒවා ඉවහල් වුණා. කලා ශිල්ප අධ්‍යාපන ක්‍රම පමණක් නෙමෙයි ග්‍රීක භාෂාව ව්‍යාප්ත වීම තුළින් ඒවා ජර්මන් ප්‍රංශ වැනි භාෂා සමග මුසු වී එම භාෂාවන් වඩා දියුණු භාෂාවන් බවට පත්වීමට ඉවහල් වෙලා තියෙනවා. ලංකාව ගත්තොත් ලංකාව දූපතක් වුණත් ඉතිහාසයේ සඳහන් වෙන විදිහට විජය රජතුමා ලංකාවට ඇවිල්ලා තියෙන්නේ නිකම්ම නෙමෙයි. විජය රජතුමා ලංකාවට ආවේ කලාව සංස්කෘතිය වාරිතාක්ෂණය වගේ දේවලුත් එක්ක. මිහිඳු මහරහතන් වහන්සේ සමග මේ රටට එන්නෙත් බුද්ධාගම විතරක් නෙමෙයි. කලා ශිල්ප සහිත සංස්කෘතියක් රැගෙනයි එම කණ්ඩායම ලංකාවට පැමිණෙන්නේ. බ්‍රිතාන්‍යයන් මේ රට ආක්‍රමණය නොකළා නම් අපි මොන වගේ තැනක ඉඳීද කියලා හිතා ගන්න පුළුවන්ද? මේ දේවල් සිද්ධ වෙලා තියෙන්නේ ලංකාව දූපතක් විදිහට පවතිද්දී. ලංකාව එවැනි දූපතක් නොවී ඊටාම පහසුවෙන් ගොඩබිමෙන් එන්න පුළුවන් තත්යකට පිටලා තිබුණා නම් අපේ රට අද වෙනකොට මොන වගේ තැනක තියෙයිද? එහෙම වුණා නම් ගොඩක් වෙලාවට ඉන්දියාවේ ප්‍රාන්තයක් වෙලා තියෙන්නත් ඉඩ තිබුණා නේද කියලාත් හිතන්න පුළුවන්. යුරෝපය, ඇමරිකාව, නැගෙනහිර ආසියාව වගේ රටවල් ගැන බැලුවොත් මේ රටවල් වැඩි හරියක් දේශ සීමාවලින් පමණයි වෙන් වෙලා තියෙන්නේ. මේ දේශ සීමා හරහා සිදුවන දහස් සංඛ්‍යාත ආක්‍රමණ සංක්‍රමණ වාගේ දේවල් ඔස්සේ මේ රටවල් අතර සංස්කෘතීන් මුහුවීම දැනුම වගේම ජාතීන් අතර ඇති වුණ මුහුවීම් හින්දා මේ රටවල් වල ඉතික් පැවති සංස්කෘතියත් මේ රටවල් වල ඉතික් පැවති තත්ත්වයන් වෙනස් වුණ බවට ඕනතරම් සාක්ෂි තියෙනවා. ලංකාව වුණත් එහෙම වෙනස් වුණ රටක්. ඒ පාලමක්වත් නැති මුහුදු මාර්ග ඔස්සේ පැමිණි සංක්‍රමණ සහ ආක්‍රමණ වලින් ඉන්දියාව සහ ලංකාව යා කරමින් පාලමක් හැදුවොත් මොනවා වෙයිද? ලංකාව සහ ඉන්දියාව යා කරමින් පාලමක් ඉදිරීම සඳහා මුල්ම යෝජනාව ඉදිරිපත් කළ තියෙන්නේ 2002 අවුරුද්දේ. ඒ කාලේ අග්‍රාමාත්‍යවරයා විදිහට හිටපු රනිල් වික්‍රමසිංහ මහතා විසින් එවැනි පාලමක් ඉදිකිරීම සඳහා සහාය වන ලෙස රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ඉන්දියාවෙන් ඉල්ලලා තියෙනවා. මේ විදිහට ආර්ථික අරමුණු ඉලක්ක කරමින් රටවල් අතර පාලම් ඉදිකරපු උදාහරණ ඕනතරම් ලෝකේ තියෙනවා. මීකොන් ගංගාවෙන් වෙන් වෙලා තිබුණ තායිලන්තය සහ ලාओසේ යා කරමින් පළමු පාලම 1994 දී ඉදිකෙරුණා. තායිලන්තය සහ ලාओසේ කියන්නේ එකිනෙකට යාබද රටවල් දෙකක්. ලාओසට වඩා තායිලන්තයේ ආර්ථික වශයෙන් ගොඩක් දියුණුයි. මීකොන් ගංගාව තායිලන්තය සහ ලාओසේ අතර කලාපයේදී පළල කිලෝමීටර් 14ක් පමණ වෙනවා. රටවල් දෙක යා කරමින් 2018 වෙනකොට පාලම් 4ක් ඉදි කරලා තියෙනවා. ඒ 1994 පළවෙනි පාලමත් ඉන්පසු 2006, 2011, 2013 යන වසරවල ඉතිරි පාලම් තුනත් වශයෙන් මේ විදිහට තායිලන්තය සහ ලාओසේ අතර පාලම් ඉදිකිරීමට හේතු වුණේ රටවල් දෙක අතර සිදුවන වෙළඳාම් කටයුතු වලදී පිරිවැය අවම කර ගැනීමටත් වෙළඳාම් දිරිගැන්වීමත් අරමුණු කරගනිමින්. ඒ වගේම නීති විරෝධී ලෙස රටවල් දෙක අතර සිදුවන වෙළඳාම් කටයුතු පාලනය කිරීමත් තවත් අරමුණක් වුණා. රටවල් දෙක යා කරලා මේකොන් ගංගාව හරහා ඉදිවුණ මේ පාලම් හේතුවෙන් එම කලාපය තුළ වෙළඳාම් කටයුතු පෙර තිබුණ තත්ත්වයට වඩා වැඩිවීමත් වඩා කාර්යක්ෂමවත් සිදු වුණා. කාම්බෝජය, ලාओසය, තායිලන්තය සහ වියට්නාම යන රටවල් අතර ශීඝ්‍ර දියුණුවක් ලබා ගැනීමට මෙම පාලම් ඉදිකිරීම විශේෂයෙන් හේතු වෙලා තියෙනවා. තායිලන්තයේ සිට ලාओසයට වෙළඳාම් කටයුතු සිදු කිරීම සඳහා මුල්ම පාලම් ඉදිකිරුණයින් පසුව වියට්නාමයේ, චීනය වැනි රටවල් වල සිට භාණ්ඩ අපනයන ආනයන කටයුතු සිදුවීම හේතුවෙන් තවත් පාලම් 3ක් ඉදිකිරුණා. මේ හරහා ඇතිවුණ ප්‍රවාහන මාර්ග පද්ධතිය ඔස්සේ එම කලාපය තුළ සිදුවුණ වෙළඳාම් කටයුතු වගේම සංචාරක කටයුතු හේතුවෙන් කලාපය තුළ විශාල දියුණුවක් ඇතිවීමටත් මේ හේතු වෙලා තියෙනවා. ලංකාව සහ ඉන්දියාව ගැන බැලුවොත් 2023 දී ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් ඩොලර් බිලියන 3.17ක ආනයනය මෙරට ගෙන්වලා තියෙනවා. එය ලංකාවේ එම වසරේ සිදු කළ සමස්ත ආනයන වලින් 20%කට ආසන්න අගයක්. කොහොම වුණත් ලංකාවට වැඩිපුරම ආනයනය සිදු කරන රට තමයි ඉන්දියාව කියන්නේ. ඒ අවුරුද්දේ ඒ කියන්නේ 2023 ලංකාවෙන් ඉන්දියාවට ඩොලර් මිලියන 829.7ක අපනයනය සිදු කරලා තියෙනවා. ඉන් පෙර වර්ෂවලට සාපේක්ෂව මෙමාගේ 3% පමණ පහළ යාමක් බව තමයි වාර්තා මගින් පෙන්වලා තියෙන්නේ. තායිලන්තය සහ ලාओසේ අතර සිදුව තිබුණ ආනයන සහ අපනයන සැලකීමේදී
පාලම් ඇතිකිරීමෙන් පසුව ලාවෝසයෙන් තායිලන්තයට සිදු කළ අපනයන ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ඒත් තායිලන්තයෙන් ලාවෝසයට සිදු කරන අපනයන ප්‍රමාණය සැලකිය යුතු අගයකින් වැඩි වෙලා නැහැ. මේකට හේතුව විදිහට හඳුනාගෙන තියෙන්නේ ලාවෝසේ ආර්ථිකය කුඩා ආර්ථිකයක් වීමත් ඒ තරම් වේගවත් ආර්ථික වර්ධනයක් සිදු නොවීමත් යන කරුණු. එහෙත් ලංකාව සහ ඉන්දියාව අතර තත්ත්වය ඊට වැඩිය වෙනස්. මොකද ලංකාව බොහෝ සෙයින් ආනයන සිදු කරන රටක් හින්දා ඉන්දියාව සහ ලංකාව අතර පාලමක් හැදුවොත් දැනට ලංකාවේ පවතින තත්ත්වය අනුව ඉන්දියාවෙන් ලංකාවට බොහෝ සෙයින් භාණ්ඩ හා සේවා ආනයනය වීම වැඩිවීම නියත වශයෙන්ම සිද්ධ වෙනවා. විශේෂයෙන්ම ඉන්දියාව එක්සත් අරාබි එමිර් රජයත් එක්ක එකතු වෙලා ත්‍රිකුණාමල වරාය ඉදිකිරීමට සැලසුම් කරන බොරතෙල් සංකීර්ණ ව්‍යාපෘතියත් එක්ක මෙවැනි පාලමක් ඉදිකිරීමේ වාසිය ඉන්දියාවට සහ ලංකාවට යන රටවල් දෙකටම එකසේ වැදගත් වෙනවා. සාමාන්‍යයෙන් ලංකාවට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණෙන්නේ ඉන්දියාවෙන්. 2023 වර්ෂයේ ඉන්දියානු සංචාරකයන් 3,2844ක් ලංකාවට ඇවිල්ලා තියෙනවා. එම ප්‍රමාණය එම වසරේ මෙරටට පැමිණි සංචාරකයන්ගේ 120ක් පමණ වෙනවා. ලෝකයේ බොහෝ රටවල් අද වන විට ගොඩබිම් මාර්ග ඔස්සේ පහසුවෙන් ප්‍රවාහනය කළ හැකි ලෙස මාර්ග පද්ධති ගොඩනැගීම සිදු කරමින් පවතිනවා. විශේෂයෙන්ම යුරෝපය ගත්තොත් යුරෝපීය රටවල් මේ සම්බන්ධයෙන් අන්‍යෝන්‍ය අවබෝධයකින් කටයුතු කරන බව පේන්න තියෙනවා. ඔවුන් මෙම රටවල් අතර ප්‍රවාහන පද්ධති දියුණු කරමින් වඩාත් කාර්යක්ෂම ප්‍රවාහන පද්ධතියක් ගොඩනගලා තියෙනවා. 2075 වෙනකොට ඇමරිකා එක්සත් ජනපද ආර්ථිකය අභිබවා යන බවට අනාවැකි පරකර ඇති ඉන්දියාව වැනි රටක් සමග ගොඩබිමින් සම්බන්ධ වෙන්න ලැබෙන එක ලංකාවට හොඳ අවස්ථාවක් කරගන්න පුළුවන්. ඒ වගේම කලාපීය සහයෝගීත්වයට වගේම හුදකලා බවින් මිදීමටත් මෙවැනි පාලමක් ඉදිකිරීම ඉතාම වැදගත් වෙනවා. ආරක්ෂාව සහ සංක්‍රමණික ගැටලු වැනි දේ මුල් කරගෙන මෙවැනි ව්‍යාපෘතියකට විරුද්ධ වීමට තරම් බියගුළු නොවිය යුතු බව තමයි අපේ අදහස. එවැනි ගැටලු කළමනාකරණය කිරීමට අවශ්‍ය නීති සහ ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම රජයන් වල වගකීමක් වෙනවා. මෙලෙස ජාත්‍යන්තර පාලම් ඉදිකිරීම මගින් වෙළඳාම් සඳහා දිරිගැන්වීමක් සිද්ධ වෙනවා. කුඩා පරිමාණ සහ මධ්‍ය පරිමාණ නිෂ්පාදකයින්ට තියෙන ප්‍රධාන ගැටලුව තමයි වෙළඳපොළ අවස්ථාවන් උදා කර ගැනීම සහ ප්‍රවාහනය පිළිබඳ ගැටලුව. රටවල් දෙකක් යා කරමින් පාලමක් පැවතීම මගින් ඊට පහසුවෙන් වෙළඳපොළ සොයා යාමේ පහසුව නිෂ්පාදකයාට ලැබෙනවා.